රසම රස පුඩින් කාලා තිබුණට ලෝකේ තියෙන ලේසිම පුඩිම කාලා තියෙනවද? අද මං අරන් ආවේ ලෝකේ තියෙන හදන්න ලේසිම පුඩිම. ඉතින් මේක හදාගන්න හරිම ලේසි. ඉතින් මුලින්ම ඔයා කැමති වර්ගයේ කැමති ෆ්ලේවර් එක ජෙලි එකක් අරගන්න ඕන. අපිට අද මේක හදාගන්න අමුද්‍රව්‍ය දෙකක් විතරමයි ඕන වෙන්නේ. ඉතින් මං අරගෙන තියෙන්නේ මෙන්න මේ දම් පාට ජෙලි එක. ඔයාලා කැමති ජෙලි එකක් අරගෙන ඒක සෙට් කරගන්න භාජනයටම දාලා ඒකට නටන උණු වතුර එකතු කරගන්න. ජෙලි පැකට් එකේ නම් සඳහන් වෙලා තියෙන්නේ මිලිලීටර් 500ක් දාන්න කියලා. මම නම් අද මේකට මිලිලීටර් 400යි නටන උණු වතුර එකතු කරගන්නේ. ඊළඟට දැන් අපි මේක හොඳට දිය කරගනිමු. ඒ වගේම වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕන වෙන්නේ නැහැ. අමුද්‍රව්‍ය දෙකකින් තමයි මේ රසම රස ජෙලි එක හදාගන්නේ. වැඩි පැණි රහට කන්න අකමැති අයටත් මේක හොඳ රෙසිපි එකක්. එහෙනම් ඔන්න ඔය විදියට හොඳට දිය කරලා අපි මේක ශීතකරණයේ පහළ කොටසේ තියාගනිමු සෙට් වෙනකම්. මේ තියෙන්නේ මේ විදියට හොඳින් සෙට් කරගනිපු ජෙලි එක. ඉතින් ජෙලි එක සෙට් වෙන්න නම් පැය 3-4ක් යනවා. ඒ වෙලාව තමයි යන්නේ. පුඩින් එක හදාගන්න නම් ලේසි. සෙට් වෙන්න යන වෙලාව තමයි පොඩ්ඩක් ගත වෙන්නේ. මෙන්න මේ විදියට ජෙලි ටික ඊළඟට ඔයාලට පුළුවන් මේ විදියට සූරලා අරගන්න. එහෙම නැත්නම් කොටු කපලා අරගන්න. කොයි විදියට ගත්තත් කමක් නැහැ. හැටයක් ඕන වෙන්නේ නැහැ. මොකද අපි මේක බ්ලෙන්ඩර් කරගන්න ඕන. ඒ වගේම මගේ රෙසිපීස් බලන්නේ මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයා මතක ඇතුව මගේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරගෙනම යන්න. මොකද මේ වගේ රසම රස රෙසිපි එකක් මං අරන් ආපු ගමන්ම එතකොට ඔයාලට notification එකක් ඒවි. ඒ වගේම තමයි මේ රෙසිපිය හොඳයි නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. දැන් අපි බ්ලෙන්ඩර් ජාර් එක අරගෙන ඒකට මේ හදාගනිපු ජෙලි ටික ඔක්කොම සූරලා දාගනිමු. ඉතින් ඔයාලා කැමති වර්ගයක කැමති පාටක ජෙලි එකක් අරගත්තොත් ඔයාලා කැමති පාටින් පුඩින් එක හදාගන්න පුළුවන්. දැන් මේකට අපි එකතු කරගන්න ඕනේ යෝගට්. මම මෙතන යෝගට් 3ක් එකතු කරගන්නවා. යෝගට් 3ක් එකතු කරාම ටිකක් පැණි රස ගතිය ගොඩක්ම අඩුයි. යෝගට් දෙකක් එකතු කරන්න ටිකක් ලාවට වගේ පැණි රස ගතියට කැමති නම් ඉතින් හොඳටම පැණි රසට කන්න කැමති අයට කැමති නම් මේකට සීනි ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මෙතෙන්දි සීනි මේස හැඳි 2-3ක් වගේ එකතු කරගන්න. මම නම් සීනි එකතු කරන්නේ නැහැ. දැන් මේ යෝගට් ටිකයි ජෙලි ටිකයි අපි හොඳට බ්ලෙන්ඩර් කරගන්න ඕන. දැන් බ්ලෙන්ඩර් කරන් ආපු මිශ්‍රණය මම පුඩින් එක සෙට් කරගන්න භාජනයට තමයි මේ දාගන්නේ. මේ වගේ භාජනයකට දාලා ඔයාට ශීතකරණයේ පහළ කොටසින් තියලා තියන්න පුළුවන් මේක සෙට් වෙනකන්. සාමාන්‍යයෙන් පැය 4-5ක් වගේ කාලයක් යනවා මේක හොඳින් සෙට් වෙන්න. මේ තියන්නේ සෙට් වුණාට පස්සේ මං කපලා ගනිපු කෑල්ලක්. පුඩින් එකම නෙමෙයි මේ එකෙන් කොටසක් තමයි මම මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට තියෙනවා. ඔයාලට ඕන විදියට ඕන හැඩයකට මේක කපා ගන්නත් පුළුවන්. ඉතින් කැමති විදියකට ඔයාලට මේක පිළිගන්වන්න සරස ගන්න පුළුවන්. ඉතින් මං ගාවේ ස්ට්‍රෝබෙරි ගෙඩි තිබුණු නිසා මං ඒන් ටිකක් තියලා ලස්සනට සරස ගන්නවා. ඉතින් මේක උඩින් ඔයාලට කිතුල් පැණි ටිකක් එකතු කරගන්න පුළුවන් රස වැඩි කරගන්න. මම නම් එකතු කරගන්නේ මී පැණි ටිකක්. ඔයාලට තියෙනවා නම් කිතුල් පැණි එකතු කරන්න මීටත් වඩා ගොඩාක් රසයි. මේ විදියට ඒකත් එකතු කරලා ලස්සනට පිළිගන්වන්න පුළුවන්. හරිම රස ඩෙසර්ට් එකක්. ඉතින් සීනි පැණි රසට කැමති නැති අයට පැණි වර්ග මුකුත් එකතු කරන්න එපා. ඉතින් හදලා බැලුවොත් එහෙනම් රස කොහොමද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක රසම රස ලේසි රෙසිපි එකකින් හමු වෙමු.